Hi guys, මේ ගොඩ කාලෙකින් වීඩියෝ එකක් ගන්න බැරුණා. මේ අර සත්තු පැටවුවා පටවලා දැන් ඔන් අලුතෙන් සත්තු දාන්න හදන්නේ. මේ කූඩුවත් අස් කරා 10 ටික ඇදලා ඔක්කොම මේවා කරා. මේ අද දැන් ආයේ සත්තු දාන්න අලුහුණු ගහන්න ඕනේ කූඩුවට. අලු වතුර ගහලා අලුහුණු ගහන්න ඕනේ මේ විස බීජ මෙයා වෙන්න. මේ ඒකේ වීඩියෝ එකක් තමයි ඉතින් ගේන්න හේතුව. උඩ කාලෙකින් ගේන්න බැරුණා. මේ දැන් අලුතෙන්ම පැටව් දාන්න ඕනේ. මේ බදාදට තමයි දාන්න ඉතින්. මේ වීඩියෝ එකක් ගේන්නම්කෝ අලුණු ගහන එකේ. මේ ඉස්සලාම මේ උඩ කූඩුවට තමයි බූට කරන්නේ. මේ තියෙන උඩ කූඩුව දැන් අස් කරලා තියෙන ඔක්කොම. මේකට අලුණු ගහන්න ඕනේ. අර පල්ලයකටත් අලුණු ගහන්න ඕනේ. වාදනක් තියෙනවා තව හොදන්න ඔය. වාදනක් තව හොදන්න තියෙනවා. ඒවා ටිකත් හොදන්න ඕනේ. අද වීඩියෝ එකක් ගේන්නම් මේ අලුණු ගහන එකේ. සොන්න අලුණු ටික ගැහුවා. මේ දෙකටම ගැහුවා. මේ අලුණු ගහද්දී අර මේ ඉස්සලාම වතුර පාරක් ගහලා අලුණු ගහන්න ඕනේ. ඒතකොට තමයි හොඳට අලුහුණු එක අල්ලන්නේ. මෙන්න මේ විදිහට මුළු කූඩුවම ගහලා තියෙන මේ මුළු වලටත් එක්ක වදින්න ගහන්න ඕනේ. එතකොට අර තියෙන විස බීජ අයින් වෙනවා. මොකද අලුත් සත්තුනේ දාන්නේ. එතකොට අරුන්ගේ විස බීජයක් තිබ්බොත් එහෙම උන්ටත් යනවා. අලුහුණු ගහපුවම හොඳට විස බීජ කැපෙනවා. ඒකල්ල අපි නම් විස බීජ නාශකත් ගහනවා මේ පස්සේ. ඉස්සලාම හොඳට කූඩුව තෙමන්න. තෙමලා මේ මුළුත් එක්ක හොඳට තෙමලා මේ වතුරෙන් බටේ හැම තාමත් තියෙනවා. මේ වාත හොඳට තෙමලා මේ එහෙම අලුහුණු ගහන්න අලුහුණු පැකට් දෙකමාරක් විතර ගහන්න එක කූඩුවකට. එතකොට ඇති මේ විදිහට විහිරෙන්න හොඳට අලුහුණු වැටෙන්න ගහන්න ඕනේ. මේ උඩ එකටක් ගහලා තියෙන්නේ. උඩ එකටක් ගැහුවා. ඒ විදිහට අලුහුණු ගහලා තමයි මේ අලුතින් සත්තු දාන්න ඕනේ. නැත්තම් විස බීජ යන්න පුළුවන්. මේ ඔක තමයි ඉතින් අද වීඩියෝ එක. සත්තු දාපුවමත් වීඩියෝ එකක් ගේන්නම්කෝ රූඩර් කාලේ. එහෙනම් ඉතින් subscribe කරන්න, like කරන්න, comment කරන්න. bye.